පුතා. හෙලෝ. මං ගමනක් යන්නේ. කොහෙද ගොඩක් දුරයිද? මේ වක්කලයි ගෙදර මං යන්නේ. හා. එහෙනම් පරිස්සමෙන් බයි කාලා හැමද යන්නේ? හරි බයි. නෑ තාම කෑවෙ නෑ. හරි. ගිහින් කන්න යන මතක් කරලා කන්න. මට කීප ගමන් මැසේජ් එකක් දාන්න. බයි. පරිස්සමෙන්. love you. bye අම්මා. හරි. බයි. හරි මං වල මැසේජ් එක දාන්නම්. බයි. අදරේ අම්මා. 6 months later. හෙලෝ බබා. ඔව්. හෙලෝ. මේ මං අක්කලයි ගෙදර යන්නේ. ඇයි? දැන් මොකටද යන්නේ? දැන් ඊගෙත් ගිහිල්ලානේ ආව යන්නේ. හැමදාම උච්චරටම යන්න ඕනද? මේක මල මඟුලක් නේ යන්නේ. කෑවද? කෑවි නෑ. හරි ගිහිල්ලා බැරනම් ඕන වෙලාවක කා ගන්නවා මට මොකද? මං අහන්නෙත් නෑ මට වැඩකුත් නෑ. යනවා ඉතින්. හරි මං තියනවා. බයි. After marriage. යමුද? කන් ඇහෙන්නේ නැද්ද කම්ස කියා? ආවද? මේ ඇවිල්ලා ඒ වෙලේ ඉඳලා දැන් මං කී ගමනක් කීවද යමු කියලා. දැන් තමයි ඒක උළු වල ඉති කොච්චරලා ගියාද මම ලෑස්ත දැන් කොච්චරද දාන්නෝ. දැන් මං උලන එක තමයි වැරදි. මම ලස්සනට ගියත් වැරදි. වෙන ගෑනු කවුරු හරි ඉතල මේකප් කරලා ඉන්න තියෙන්නේ ලස්සන මම දැන් මේ ෆෝන් එක උගන්න ඉතන මොකටද වෙන්නේ? දෙදි මං ඇවිල්ලා කොච්චර කතා කරාද? ඇහුණද ඒවා? ඇහුන්නේ නැහැ. ඒව එන්නේ නැහැ. අනේ ඔය කට වහ ගන්නවා මම ඔළුවත් එක්ක විතරම හැදලා කාටද? පුදුම සද්දයක් තියෙන්නේ. තමුසේ නෝනන් ඉන්නවා මම යනවා. ඇය යන්න ගියා මැකිලා